Hi everyone, welcome to my YouTube channel. අද මම ඇවිල්ලා තියෙන්නේ කොළඹ 7 වල තියෙන Saturday Good Market එකට. මම මේකට ආවේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන නෙමෙයි. හැබැයි මේකේ තියෙන දේවල් දැක්කට පස්සේ මට හිතුණා ගොඩාක් අයට valuable වෙයි කියලා. මේකේ තියෙන shops වල කොහොමද තමන්ගේම කියලා business එකක් පටන් ගන්නෙ, entrepreneur කෙනෙක්ට ලොකු idea එකක් ගන්න මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුවා. ඉතින් මම simple clips ටිකක් මේකට add කරගෙන යන්නම්. ඔයාලට ඉගෙන ගන්න ගමන් එහෙමත් නැත්නම් ගෙදර ඉන්න ගමන් පටන් ගන්න පුළුවන් business idea ටිකක් එකකින් ඔයාලට ලැබෙයි. ඒ වගේම මම කොහොමද ඔයාලට explain කරන්නම් මේ තියෙන මෙතන තියෙන shops වල තියෙන product කොහොමද ඉස්සරහට improve කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙන මේ stall එකේ handmade item. ඇත්තටම මේක ගොඩාක් හොඳ business එකක් foreign audience එක target කරලා කරනවා නම්. මොකද මම මෙතෙන්ට ගියාම දැක්කා යාලා අපි visit කරන කඩදාසි වලිනුත් එක එක නිර්මාණ කරලා තිබ්බා. ඒ වගේම මේක බලන්න සමහර අයට හිතෙන්නේ නැති අනේ මට මේ තල් වලින් පන් වලින් මේ වගේ නිර්මාණ කරන්න කිසිම ස්කිල් එකක් නැහැ. ඒක නිසා මට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම හිතන්න එපා. මොකද ග්‍රාමීයව ගම්බදව මේ වගේ items කරන ගොඩාක් අය ඉන්නවා. හැබැයි යාලට export market එකට මේ දේවල් ගෙනියන්න තරම් knowledge එකක් නැහැ. ඔයාලට පුළුවන් ඒ අය ගාවට ගිහිල්ලා මේ දේවල් මිලදී ගන්න. එතකොට ඒත් එක්කම යාලා ඒ product එක කොහොමද කරන්නේ කියන video clips ටිකක් photos ටිකක් අරගෙන social media platform හරහා ඔයාලට පුළුවන් ඔයාලගෙම ස්ටෝර් එකක් ඕපන් කරන්න. ඉතින් මම මුලදීම ඔයාලට කියන්නේ නැහැ කස්ටමර් බේස් එකක් හදන්නේ නැතුව මුලින්ම වෙබ්සයිට් එකකට යන්න කියලා. ටික දවසක් ගියාට පස්සේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් මේක ඔයාලට පුළුවන් Etsy කියන වෙබ්සයිට් එක හරහා Alibaba කියන Amazon එක හරහා සෙල් කරන්න. Etsy එකකට මුලින්ම යනවා නම් ගොඩක් හොඳයි. කියනවා නම් ඒක USA UK audience එක target කරලා handmade craft sell කරන්නම හදපු website එකක්. ඉතින් ඔයාලට මම කියන්නේ හොඳ hashtag ටිකක් use කරලා English title use කරලා tags use කරලා ඔයාලගේ social media platform ටික මුලින්ම grow කරගන්න එක තමයි ගොඩක් වටින්නේ කියලා. කැම්පස් යන ගමම තමන්ගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු කරගෙන ලංකාවේ foreigners-ලා ඉන්න places තියෙනවනේ. ඒ පැති වලට ගිහිල්ලා ඒවයි ওই වගේ handmade product විකුණන ඕන තරම් කඩවල් තියෙනවා. ඒ කඩවල් වලට ගිහිල්ලා ඒ කඩවත් එක්ක කතා බහ කරලා ඔයාගේ product එක ඒ කඩවල් වලට දාන්න. ඔයාලට පේනවා ඇති මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මගේ ලන්ච් එක ගන්න. මේක ගෙදර විදියට ගමේ විදියට කන්න පුළුවන් කෑම වේලක් තමයි මෙතන තියෙන්නේ. ගෙදර ඉන්න කෙනෙක් නම් ආදායමක් නැතුව ඉන්න කෙනෙක් නම් මේ වගේ දැන් Saturday Good Market එක ඇත්තටම සතියට එක දවසයිනේ තියෙන්නේ. තමන්ගේ ළමයින්ගේ වැඩ කරන ගමන් ස්කූල් යනවා නම් ඒ ස්කූල් යන ගමන් Saturday විතරක් මෙතනට ඇවිල්ලා තමන්ගේ product එක විකුණ ගන්න පුළුවන්. හරිම easy විදියට. දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ 3 wheel එකක් use කරලා coffee shop එකක් පවත්වාගෙන යන stall එකකට. ඇත්තටම මේක ගොඩාක් වටින smart low cost ගොඩක් valuable business idea එකක්. ඇත්තටම අපිට පුළුවන් අපි ගෙදර තියෙන වාහනයක් use කරලා එහෙම නැත්නම් අපි පාවිච්චියට ගන්න බැරි street numbers තියෙන වාහන තියෙනවා. ඒ දේවල් පොඩ්ඩක් modify කරලා අරගෙන මේකේ stall එකක් වගේ පාවිච්චි කරන්න. ඉතින් මෙතන coffee වෙන්න ඕනෙම නැහැ. ඔයාලගේ ගාව තියෙන ඕනම product එකක් මේකේ තියලා sell කරන්න පුළුවන්. තනින් තැනට ගිහිල්ලා කිසිම rent එකක් ගෙවන්නේ නැතුව. ice cream දාන්න පුළුවන්, නැත්නම් fruit juice දාන්න පුළුවන්, shorties දාන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාලට ලේසියෙන් පහසුවෙන් තමන්ගේම විදියට කරගෙන යන්න පුළුවන් අයිඩියා එකක් තමයි මේ. ඔයාලට පේනවා ඇති මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ ස්පයිසස් විකුණන shop එකකට. ඇත්තටම මේ stall එක කරන්නේ ඔයාලා විශ්වාස කරනවද ඉස්කෝලේ යන බබෙක්. එයාගේ අම්මා එතන හිටියෙත් නැහැ. එයා තනියම තමයි shop එකේ හිටියේ. ඉතින් හිතන්නකෝ මගෙන් ගොඩාක් නංගිලා මල්ලිලා අහන මොනවද කරන්නේ කියලා. ඒ වුණාට ඒ දේවල් හොයාගෙන කරන පිරිසකුත් දැන් ඉන්නවා. ඇත්තටම මෙතන දැන් ඔයාලට පේන තියෙන ස්පයිසස් විකුණනවානේ. මම කියන්නේ එතෙන්ට වඩා next level හිතන්න කියලා. ඔයාලට පුළුවන් ස්පයිසස් use කරලා sauce එකක් හදන්න පුළුවන්. spicy honeys හදන්න පුළුවන්. තව එක mix ස්පයිසස් එකක් හදන්න පුළුවන්. එක කෑම වලට දාන්න පුළුවන් විදියට chili garlic sauces හදන්න පුළුවන්. මේ විදියට වෙනස්ම දෙයක් හිතලා කරන්න. එතකොට අර ස්පයිසස් පැකට් එකක් විකුණනවට වඩා හොඳ මාකට් එකක් හදාගන්න පුළුවන් වෙනස්ම අලුත් දෙයක් හිතලා ප්‍රොඩක්ට් එකක් අලුතෙන් මාකට් එකට හඳුන්වා දෙනකොට. handmade stitch stall එකකට. ඉතින් සර් කියන්නකෝ මේ වගේ stall එකකින් කොහොමද business එකක් පටන් ගන්න ඒක develop කරගන්නේ කියලා. ලාම මෙතනින් ඇවිදන් යද්දි දැක්කේ
මං හිතුවේ මේවර machine වලින් print කරපුවා කියලා. හරි. Then once I start speaking to these ladies, I realize they all hand stitch. I think me එක dot එක ගානේ ඇඳලා කියලා. Stitch කරලා කියලා නේද? හරි. ඉතින් something like that, how long it take? කොච්චර කාලයක් යනවද මේ වගේ එකක් හදන්න? Months. Weeks we do it. හරි. ඉතින් මේකට hundreds of hours ගිහිල්ලා lot of creativity skill එකක් ඇවිල්ලා අපේ දැන් මේක ලංකාවේ මාකට් එකට මේක ටාගට් කරලා තියෙන්නේ. මට දැනෙන දේ තමයි මේකේ ෆ්‍රේම් එක අයින් කරොත් මේක රෝල් කරලා අපිට DHL කරන්න පුළුවන් ඕනම රටකට. දැනට තමයි කරන්නේ. හරි. So how we එතකොට අපි ඒ රටේට අනුව යනවා නම් we need the Instagram page, Facebook page ඒක දාලා digital marketing ගිහිල්ලා for example මම ජපානෙක මම වාහන බිස්නස් කරන ඉඳන් මම දන්නවා ඒගොල්ලෝ Godzilla කොච්චර ආසද කියලා. හරි. ඉතින් හිතලා බලන්න මේ වගේ ස්ටිච් එකක් කරන්න පුළුවන් නේද? ලස්සනට. කලර්ස් දාලා කරන්න පුළුවන් නම් ජපානයේ වගේ රටක ඒ කල්චර් එකට හරියන්න ගොඩක් තියෙන්න. ඒ කියන්නේ ගොඩ හොඳ ඉල්ලුමක් තියෙන. හරි. දැන් ඊළඟට අපි කොහොමද දන්නේ මෙයා මේක අතින් කරාද? කට්ටිය දාලා මේවා කරාද? මොකද ඒකේ වටිනාකම ඒ විශේෂයෙන්ම මේ Godzilla කියන්නේ ඒගොල්ලන්ගේ මිත්‍ය වක් වගේ ලොකු ඒ කියන්නේ ලෝකේ කලබලයට ආපු දවස්වලදී මෙයා තමයි එන්නේ බේරගන්න. ඇවිල්ලා එයා ඇත්තටම කරන්නේ නරක මිනිස්සුන් විනාශ කරලා දාලා ඒක ලොකු ඒගොල්ලන්ගේ හදවතේ තියෙන ඒ වගේ දෙයක් හදන එක්කෙනෙක්ට මේ වගේ පර්ෆෙක්ට් ක්‍රියේෂන් එකක් ඒක හරි වැදගත්. ඔයාගේ අතින්මයි තමයි නිර්මාණය වුණේ කියලා. හරි. ඉතින් අපිට ඒකට වීඩියෝස් ගන්න පුළුවන්. වීඩියෝස් ටික අරගෙන ඒක දාලා නමුත් අපි කොහොමද දන්නේ මේකමයි කියලා. මේක කොපි ගහන්නත් පුළුවන් වෙන අයට නේද? ලොකු එකක් දාලා. ඔව්. ඒකට සොලියුෂන් එකක් තියෙනවා. සචිනි call this. හරි. here you go. e-cards. හරි. ඉතින් මේ අපිට cards එකක් හදලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේක මේ ටච් කරපු ගමන් ඔක්කොම ටික එනවා. so මේකේ ටෙක්නොලොජි එකට අපිට කියන්නේ it's NFCs right? okay. right. ඒතකොට මේ NFC stitch එක අපි මේගොල්ලන්ට දුන්නා නම් we can මේකට අතුරට දාලා හංගන්න පුළුවන්. හීනි කම්බියක්. සමහර වෙලේ ඒකම ගැට ගහන්න පුළුවන්. right? ඊට පස්සේ whoever wants to verify මේක මෙයත් එක්කද බැලුවේ කියලා අපි NFC එක ස්ක්‍රැච් කරපු ගම මේ විදියට ඇරෙනවා. මේ ආර්ට් එක එනවා. ඔයා ඒක ගොඩ නගනවා. ඒකේ වීඩියෝස් අපිට පේනවා. we have a perfect evidence මේක ඇත්ත genuine copy එක කියන එක ඒක verify කරලා ඉවරයි. ආයි කවුරු හරි වෙන copy එකක් ඒක ගැහුවත් නෑ. ඒක තමයි ඒක වටිනාකම. හරි. ඒතකොට අපි මෙතනදී කතා කරනවා දේවල් right ඒ creativity එක කොහොමද අපි value add කරලා වෙන රටවල් වලට අරිනවා නම් ඕස්ට්‍රේලියාවට අරිනවා නම් maybe aboriginal වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ kangaroo වෙන්න පුළුවන්. ජපානයට අරිනවා නම් අපිට හිතන්න වෙනවා මේ වගේ Godzilla වගේ ඒගොල්ලන්ගේ චරිත right ඒකේ අතින් තියෙන වටිනාකම අද හරි ගොඩක් වටින ඒ වගේ දේවල් අපිට ඇත්තටම ගොඩක් රිසර්ච් එකක් දාලා AI වලින්ම දාලා අපිට අහන්න පුළුවන්. definitely අපිට කියන්න පුළුවන් ජපාන් කල්චර් එකේ මොනවද hand craft වලට වටිනම දේවල් මොනවද ඒගොල්ලන්ගේ දෙවියෝ කවුද? ඒ වගේ දේවල් අපිට අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් මේක මම කලින් කිව්වා වගේ very බරක් නෑ easy අරින්න පුළුවන්. then we can verify it and the young guys you can create this NFC technology. Hopefully this is how we're going to how you say value added and getting into the next stage. That's one example. දාන්න papaya number 1 passion දාන්න මෙදින ඔක්කොම දාන්න ඉතින් දෙන්නේ මොකද? I think the single one is good. මම මේ ඇවිල්ලා තියෙන ජූස් බාර් එකකට. හැබැයි මම කියන්නේ නැහැ තව කෙනෙක් කරනවා වගේ ජූස් බාර් එකක් කරන්න කියලා. ඊට වඩා පොඩ්ඩක් අලුතෙන් හිතන්න. මොකද ෆෘට් යූස් කරලා මෙතනදී නම් අයිස්ක්‍රීම් වර්ග හදලා තිබ්බ ගොඩක්. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම අපිට මේ ෆෘට් යූස් කරලා ඒව ඩ්‍රයි කරලා පැකට් කරලා මාකට් වලට දාන්න පුළුවන්. ඒ වගේම එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒව පවුඩර් කරලා එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. තව අපිට පුළුවන් හැමෝම කරනවා වගේ මික්ස් ෆෘට් සලාඩ් එක්ස්පීරියන්ස් එකක් දෙනවට වඩා ඊට වඩා මොඩර්න් ලක්සරි විදියට අපිට කරන්න පුළුවන් මේ ඩෙසර්ට් එකට අලුත්ම දේවල් ටිකක් වේ ප්‍රෝටීන් එකක් එහෙම ඇඩ් කරලා ජිම් පර්සන්ලා ටාගට් කරලා අපිට පුළුවන් මේකෙදී ස්මූති එකක් එහෙම නැත්නම් මේ ප්‍රෝටීන් ෂේක් එකක් නැත්නම් ප්‍රෝටීන් ෆෘට් බෝල් එකක් එයාලට හඳුන්වා දෙන්න. මේක අපිට ඒ වෙලාවෙම ඩිලිවර් කරගන්න පුළුවන් chances තියෙනවා Uber Pick Me හරහා.
කිතුල් පැණි කියන්නේ ෆොරින් මාකට් එකේ ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. ඒකට හේතුව තමයි මේක වැලියබල් ට්‍රැඩිෂනල් ෆුඩ් එකක් ශ්‍රී ලංකාවේ තියෙන. ඒ වගේම වයිට් ෂුගර් වෙනුවට මේක යූස් කරන්නත් පුළුවන්. නියුට්‍රිෂන් ගොඩාක් රිච්. ඒ වගේම හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා මෙන්න මේක පාවිච්චි කිරීම තුළින්. මී පැණිත් ඒ වගේම තමයි. ඒකිනුත් නියුට්‍රිෂන් ගොඩාක් රිච්, හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. අපිට ෂුගර් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ බිස්නස් එකක් පටන් ගත්තොත් අපිට ලේසියෙන්ම ෆොරින් ඔඩියන්ස් එක ටාගට් කරන්න පුළුවන්. මට මෙතන මේකේ අපි බිස්නස් පැත්තෙන් බැලුවොත් ඈත කැලෑවක තියෙන මීවදයක් නේ හස්බන්ඩ් නේ මේ පැත්තෙන් සප්ලයි එක දෙන්නේ නේ මේගොල්ලෝ ඉන්නේ මොනරාගල පොරෝපතානේ ඉඳන් මෙහෙට ගෙනල්ලා කොළඹ හතට ගෙනල්ලා right that's what we call there was potential energy කොහේ ඈත කැලෑවක ඒක ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා now it's a monetized energy right ඉතින් මට මේ අවස්ථාවේ මතක් වෙනවා Bitcoin එකේ ලොකුම අපිට යන වියදම තමයි ඉලෙක්ට්‍රිසිටි එනර්ජි. හරි? නමුත් මේ ලංකාවේ තියෙනවා DLE ඕන තරම් අපිට පුළුවන් ඇසිඩ් මයින් එකක් බටයක් දාලා බොහෝම ඉක්මනට එනර්ජි කියන එක ඉලෙක්ට්‍රිසිටි හදන්න පුළුවන්. නමුත් ඉස්සර අපි කැලෑවේ ඇතුලේ ඉලෙක්ට්‍රිසිටි හැදුවට වැඩක් නැහැ. ඒක ග්‍රිඩ් එකට ගේන්න කිලෝමීටර් ගාණක් යන්න ඕනේ. ඒතර වටිනාකමක් නැහැ. නමුත් අද අපිට Bitcoin mining එක එතන ගැහුවොත් ෆෝන් සිග්නල් එක එනවනම් අපි ඩොලර් උපදිනවා. කැලෑවේ ඇතුළේ ඉඳන්. See there was a potential energy we have the technology අපිට තියෙනවා Bitcoin කියන තාක්ෂණය එතන තියලා ඒක ඩොලර් කරලා හොයන්න as long as DL තියෙනවා නම් පොඩි DLයි පොඩි ASIC machine එකයි ඕ mining rig එකක් Ethereum එකක් හරි වෙන්න පුළුවන්. හරි අපිට we can create money. මොකද cryptocurrency වල ලොකුම දේ තමයි energy. ඒක machine එකක් ඒක කරකවන්නේ. හරි ඉතින් අර ඕගොල්ලෝ අර මී පැණි ටික අර කැලෑවේ තිබ්බ එක මෙතෙන්ට ගේනවා වගේ අද අපිට තව මේ අලුත් ජනතාවට මේ කියන්නේ ඊළඟ අපේ දුවල පුතාලට කරන්න පුළුවන් දේවල් තමයි මම ඒකම කතා කරන්නේ. මෙතන තියෙන ට්‍රැඩිෂනල් ප්ලාන්ට්ස් යූස් කරලා හදපු ටී වර්ග ඒ වගේම තව තියෙනවා මෙතන නිල් කටරොල්ලු නිල් මානෙල් මල් යූස් කරලා හදපු ටී එකක්. ඇත්තටම මේක මාර විදිහට වටිනවා. මම එතන එයාලගෙන් ඇහුවා ඇයි මෙතන මල් විදිහට තියෙන්නේ මේක පවුඩර් කරන්න පුළුවන් නේද කියලා. එයාලා කිව්වේ නිල් කටරොල්ලු මල නැත්නම් නිල් මානෙල් මල වතුරට දැම්මහවට පස්සේ ආයෙත් ඒ වතුරත් එක්ක මල පිපෙනකොට very wow look එකක් එනවනේ. ඒක නිසා ඒක ප්‍රීමියම් විදිහට වෙනස් අත්දැකීමක් දෙන්න පුළුවන් කස්ටමර්ට පවුඩර් විදියට දෙනවට වඩා මේ විදිහට මල විදියටම දුන්නාම කියලා. මෙතන තිබ්බේ සිනමන් යූස් කරලා හදපු එනර්ජි ඩ්‍රින්ක් එකක්ද කොහෙද? හැබැයි මට හරියටම මතක නැහැ මෙතන තිබ්බ ප්‍රොඩක්ට් එකේ නම මොකක්ද කියලා. සිනමන් කියන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගොඩාක් වැලියු තියෙන එකක්. ඒ වගේම අපිට සිනමන් යූස් කරලා එක දේවල් හදන්න පුළුවන්. සිනමන් ෆුඩ් ප්‍රොඩක්ට් හදන්න පුළුවන්. සිනමන් කුකී, සිනමන් රෝල්ස්, හෙල්දි ස්නැක්ස් බාර් මේ වගේ දේවල් හදන්න පුළුවන්. ඊට පස්සේ ෆිට්නස් ඩ්‍රින්ක් එකක් විදියට හදන්න පුළුවන්. ඒ වගේම සිනමන් ටී ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ සිනමන් එක පවුඩර් කරලා අපිට මේක මේ එක දේවල් වලට යූස් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙන ප්‍රොඩක්ට් එකක් ඕගනික් නම් ඕගනික් ප්‍රොඩක්ට් විතරයි මෙතන සෙල් කරන්න පුළුවන්. මේ වගේ තැන් වලට ඇවිල්ලා සෙල් කරන්නේ. ඉතින් මම ඔයාලට මේ හෑන්ඩ් බිල් එක දාලා තියෙනවා. මෙයාලගේ මාකට්ස් 3ක් තියෙනවා. ඩේලි තියෙන එකක් තියෙනවා good market incubator shop එක කොළඹ වල. ඒක තියෙන්නේ independence avenue එක කිට්ටුව. ඊට පස්සේ saturday good market එක කොළඹ රෙස්කෝස් එක ගාව තියෙනවා. අනිත් එක තියෙනවා රත්නපුරේ. ඉතින් ඔයාලට මේ හැමදේම රෙජිස්ටර් වෙන්න ඕන, ස්ටෝල් එකක් බුක් කරගන්න ඕන, හැමදේම කරගන්න තියෙන්නේ online හරහා. එතෙන්ට යන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහලා ස්ටෝල් එකක් බුක් කරගන්න පුළුවන්. මට මතක විදියට මේකේ half ස්ටෝල් එකකට දවසකට 3500යි යන්නේ. ඉතින් මම හිතන්නේ මාර විදිහට වැලියු එකක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් හයි ඩිමාන්ඩ් විදිහට මෙතෙන්දි සෙල් කරගන්නත් පුළුවන්.